ඔන්න අද ලස්සන හැන්දෑවරුවක් අපිට නම් ලස්සන නෑ මොකද අපි අද ඉන්නේ ගොඩක් කාර්ය බහුල වෙලා අපිට තව හරි වැඩකුත් වුණා මෙන්න මේ විදියට අපේ ලැවෙන්ඩර් මලත් අපි එක්ක තරහ වෙලා ඉන්නේ මේ වෙනකොට අපි යාව යාලු කරගන්නත් ඕනි අද දවස් ඇතුළත මගෙත් එක්ක අද ඉසුරුත් ඉන්නවා ලැවෙන්ඩර් මලගේ හිත නිවන්න ඕන ලැවෙන්ඩර් මල් මේ මට දැන් ඔහොම කරද්දි ගොඩක් ලැජ්ජා හිතෙනවා ලැවෙන්ඩර් මල කිරි චිත්‍රපටයේ මේ වරම ලැජ්ජාවට පෑගෙන මම්මිට වෙන්නේ ලැවෙන්ඩර් කිරි චිත්‍රපටය ගැන කතාවක් කිරීමටයි මේ මේක දාලා ලැවෙන්ඩර් මලක් වෙනුවෙන් ඔබ බොහෝ දෙනා අකපැවි අප කැපවි වැඩ කරන වැඩ කටයුතු තමයි වැඩ හරි මම කතා කරන්නේ අහනවා අපි වැඩ ඉන්නේ කියලා පෙන්නන දෙන්න ලැවෙන්ඩර් මලක් අඩේ බෑ බෑ මාව විතරක් ගන්න එපා කවුරු මෙන්න මේ විදිහට අපේ ඉසුරුගේ විහිළු කතා එක්ක ලැවෙන්ඩර් මල ආයත් යථා තත්ත්වයටපත් වුණා රස විදිනින් නැරඹී මේ දකින දවස ඊට පහුවෙනිදා දවසක් මොකද අපි උදේ ඉඳන් අපිට කොන්සර්ට් එකක් තිබ්බා ඒක ඉවර කරා මොකද අපි වීඩියෝග්‍රැෆි ෆොටෝග්‍රැෆි දෙකම කවරේජ් කරන හින්දා අපේ දුෂාන් අයත් අපේ සපෝට් එකට ආවා ඉසුරුත් ඉන්නවද මගෙත් එක්ක සපෝට් එකට මොකද මං පොඩ්ඩක් අසනීප වෙලා හිටපු හින්දා පෙර පාසල පටන් ගත්තේ මේ පහුගිය එදා හවසම අපේ කොන්සර්ට් එක ඉවර කරලා මේ විදිහට අපි වර්ෂා හොටෙල් එකට ආවා මොකද අපේ මුහුරත් තුලලා තියෙනවා හෙට උදේට ඒකින්ද අපි මුහුරත් තුලෙන් ලැහැත්ති වෙන්න ඕනි මොකද මම මෙතෙන්ට ඇවිල්ලා කියලා කවුරුත් දන්නේ අපේ වාහනේ ආපු කට්ටිය විතරයි මෙතෙන්ට මම ආවා කියලා දන්නේ මොකද මම හෙට ලොකු සර්ප්‍රයිස් එකක් දෙන්න ඉන්නවා ඒක හින්දා තමයි මම කාටවත් කියන්නේ නැතුව ආවේ අපිත් එක්ක ආපු කට්ටිය විතරයි මම මෙතන ඉන්නවා කියලා දන්නේ අපි ඉක්මනට අපි අපේ බඩු ටික මේ විදිහට ප්ලාස්ටික් කරා මොකද හෙට ඉවෙන්ට් එක තියෙනවා ගොඩාක් ලොකු වැඩ කන්දරාවක් තියෙනවා මෙන්න මේ විදිහට අපේ ක්‍රූ එක ලස්සනට අපේ වැඩ ටික ප්ලෑන් කරා අපි ප්ලෑන් කරපු විදිහටම වැඩ ටික කරන්න පටන් ගත්ත කට්ටිය ඔක්කොම එකතු වෙලා මාර සපෝට් එකක් තිබ්බේ අපේ ක්‍රූ එකෙන් ඒකට නම් මාරම රෙස්පෙක්ට් ඊට පස්සේ අපිට කරන්න තිබ්බේ හෙට උදේට බ්‍රෝඩ්කාස්ට් වෙන අපේ ලයිව් ස්ට්‍රීම් සෙටප් එක මේ විදිහට සෙටප් කරගන්න මදුෂයයි ඉසුරුයි මායි චූටි මල්ලි තමයි අද හොටෙල් එක ඇතුළේ ඉන්නේ මොකද අපිට වැඩි වෙලාවක් දෙන්නේ නැහැ කිව්වා හොටෙල් එකේ රැට ඉන්න ඒකින්ද අපි ටක් ගාලා මේ වැඩ ටික ඉවර කරන්න පටන් ගත්තා මොකද අපි 4 දෙනාගෙන් තමයි ලයිව් ස්ට්‍රීම් සෙටප් එක මේ වෙලාවේ සෙටප් කරගන්නේ අපිට චෙක් කරගන්න ඕනි හෙට උදේට කලින් මේක බ්‍රෝඩ්කාස්ටිං වෙනවද කියලා හරියටම ඒකින්ද අපි කේබල් මැනේජ්මන්ට් එකේ ඉඳන් හරියටම මෙතන ඉඳන් ප්ලෑන් කරා ඔන්න ගුඩ් මෝර්නිං ඔන්න දැන් උදේ වෙලා තියෙන්නේ අපේ ඩිරෙක්ටර්ත් ඇවිල්ලා ඉන්නවා මේ වෙලාවේදී අපේ ලයිව් ස්ට්‍රීම් සෙටප් එක කොහොමද රන් වෙන්නේ කියලා බලන්න දැන් වෙලාව 6යි උදේ අපි උදේම වැඩ පටන් ගත්තා මේ විදිහට අපි කැමරා සෙටප් එක මල්ටි කැමරා සෙටප් එකක් විදිහට හදලා තියෙන්නේ ඒකින්ද බ්‍රෝඩ්කාස්ට් එක ලස්සනට වෙනවා ඒකින්ද අපි ආයෙ සැරයක් චෙක් කරා මොකද රීචෙක් කරන එක අපිට ඇඟට ගුණයි ගොඩක් වෙලාවට ඒකින්ද මේ විදිහට අපි රීචෙක් කරා අංකින ගෑනවද නෑ එහෙම nah official music video nah madu sir send kar do madu sir send kar paa nah කතා කරන්න මොනවා හරි කියන්න කතා කරමු කට හොල්ලන්න මොනවා හරි කියලා මොකද්ද සුවර්
මම කිව්වනේ පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න ඉන්න කියලා. ඒක ඉස්සරහට බලා ගන්න පුළුවන් සර්ප්‍රයිස් එක ප්‍රැක්ටිස් කරපු විදිය. මොකද අපි සර්ප්‍රයිස් එකක් දෙන්න හිටියේ අපේ ලැවෙන්ඩර් වලට. මොකද ඊට ඉස්සෙල්ලා දවසේ එයා තරහ වෙලා හිටියේ. මොකද මම කියන්නේ නැතුව තමයි එදා ඉවෙන්ට් එකට ආවේ. අපි ඒක සර්ප්‍රයිස් කරන්න අපි දෙන්න ඉසුරුයිමයි එන විදිය ඉඳන් ප්ලෑන් කරා. හැබැයි වැඩේ ඉස්සරහට වෙයිද කියලා අපි බලමු. ලස්සනට දෙන්න අර ඉඳලා වරින් ලබා ටිකක් දුර ඉඳලා එපා වීඩියෝ දාන්න එනක හරි අසයි ගුඩ් මෝනින් හැමෝටම. තාම අපි මේ මූණවත් හොදලා නැහැ. මේ පීනවනේ හැටි මල පෙරේතු මේ අපේ දසුන අපේ දසුන ඇවිල්ලා දසුන අපිට එනවා කියලා කිව්වෙත් නැහැ. මොකද ඌ එන්නේ නැහැ කියලාම තමයි මේ හම්මෙන් ඇවිල්ලා ඉන්නේ. බබුලක් කතා කරනවා මේ කරන්නේ අර මොකද මම ආමුදුරන්ට නයයි ආමුදුරෝ කියපයි ආමුදුරන්ට නෑ ආමුදුරෝ කැමරාවල් නැහැ. කැමරා කඩේට නැහැ. අපි රටටම නෑ අපි කෑම කඩේට නෑ කාටට නෑ. අද අපේ උදේ කෑම වෙන්නේ හාලුයි පරිප්පුයි. හාලුයි පරිප්පුයි නේ දුන්නේ. හාලුයි පරිප්පුයි දුන්නේ. ආ ටික පෙන්නපන්කෝ ගිහිල්ලා පස්සේ පෙන්නන්න. පස්සේ පෙන්නන්නම් වෑන් එකේ තියෙන ලස්සන පරිප්පු මල්ලු ටික්කුයි හාල් මිටියකුයි. පොඩ්ඩක් විව් පොයින්ට් එක පෙන්නපන් මේකේ. මෙතන මාරම ලස්සන තැනක් මේ වගේ ඇස්වලට ඉරෙලිය වදිනවා. අර ඈත දහම් පාසල් ළමයි අද ඉරිද දවසක් මේ සංගමිත්තා තෙරණිය වැඩි දන්නු මොනරේ ස්වර්ණ මහාදේවි ඔන්න ස්වර්ණ මහාදේවි විහාර මහාදේවි පේනෝනේ ඔන්න වැඩ නෑ කියලා හිතුවට ඔන්න අපිට බාරටම වැඩ තියෙනවා. සසිඳුලා දන්නෙත් උදේම මම ආවා කියලා. මොකද ඒගොල්ලෝ දන්නෙත් නෑ මම ඊයේ රෑ ඇවිල්ලා හිටියා කියන්න. මොකද මම පැත්තකට වෙලා මම වෙනම තැනක නවත්තලා තමයි හිටියේ. ඔන්න මට කන්නත් නෑ ඊයේ රෑට. ඔන්න අපි මේ විදිහට අපේ ප්ලෙක්ස් එක අපේ වෙඩින් හෝල් එකට අරන් ගියා කරේ තියාගෙනම. සෙට් එක ගැම්මෙන්ම තමයි වැඩ කරේ එදා දවසේම. ඒ කියන්නේ අපේ කිසි එක්කෙනෙක් කිසි කෝකකමක් නෑ. අත්‍තරම කිව්වොත් ඔක්කොම බොක්කෙන්ම බහැලා වැඩේට. ලැවන්ඩර් මලක් ෂෝට් ෆිල්ම් එකේ මුහුරත් උල්ල සඳහා කැපවීමෙන් අපේ දසුන්නාවක් බැහැලා වැඩ කරනවා. ඒ වගේම ඉතුරු දිසානායකත් බැහැලා වැඩ කරනවා. තිරේ පිටිපස්සේ ඩ්‍රයිවර් මගේ ඩ්‍රයිවර් ඉන්නවා. ඉතින් අපි මේ වැඩේ දිගටම කරා යනවා. සජීව විකාශයක් ඔබ හමුවේ තබනවා. ඉතින් ඔක්කොම බලාගෙන ඉන්න අපේ අලුත් වැඩේ ගැන. දසුන නම් බැහැලා වැඩ කරනවා වගේ පේනවා. ලෙක්ස් එක ගනි. ගුඩ් මෝනින් හැමෝටම. අපේ ලැවන්ඩර් මලක් ෂෝට් ෆිල්ම් එකේ වැඩේට අපි බැහැලා වැඩ කරන ගමන් ඉන්නේ. අපේ ප්ලෙක්ස් එක අරන් යන ගමන් තමයි අපි ඉන්නේ. ලංකාවම බලන් හිටපු දවස් අද තමයි. ඒ තමයි ලැවන්ඩර් මලක් ෂෝට් ෆිල්ම් එකේ මුහුරත් උල්ල තව සුළු මොහොතකින් ආරම්භ වෙනවා. සජීව විකාශයක් අග්නි ටීවී ඔස්සේ විකාශ වෙනවා. අපේ කොල්ලා බෙල්ට් එකක් ගන්න ඇවිල්ලා ඉන්නේ කඩේට. අපිත් මේ වඩෙත් ගත්තා අරන් ඉන්නේ. අපිට තාම මුද්දේ කෑම හම්බුන්නේ නැහැ. කොල්ලා ඇවිල්ලා ඉන්නේ කඩේට. අපේ ඉසුරුවත් වඩේ කන ගමන් ඉන්නේ. ඉතින් බෙල්ට් තෝරනවා කවද ගණිත් දන්නේ නැහැ මේ පොර. බෙල්ට් එක තෝරන ගමන් ඉන්නේ.
මොනවද තියෙන කියලා ප්‍රශ්න පෙන්වන්නද කණ්ඩ? කිරියාප්ප තියෙනවා. මොන කිරියාප්ප නෙමෙයි ඉන්දියාප්ප. what හිස් තමයි ෆොටෝග්‍රැෆි and වීඩියෝග්‍රැෆි ජීවිතේ. කාපන් අද දවල්ට කන්නත් නැහැ. අර තේක දැන් අර මඩ සෝදාගත් කල කොවියත් නැති වෙයි කියනෝනේ. ඔන්න අපේ කොල්ලෝ ටිකත් ඔන්න ඇඳුම් ටික කිට මරලා ඔන්න ඇවිල්ලා අපේ වෙඩින් හෝල් එකට මේ විදිහට සසිඳු ඔන්න එයාගේ රෝල් එක කරනවා මේ විදිහට. එයාට තිබ්බේ ෆොටෝග්‍රැෆි රෝල් එක. ඔන්න එයා ඒ ජොබ් රෝල් එක කරන්න ප්‍රැක්ටිස් වෙන්නේ නැහැ නෙවෙයි. ඌ වැඩේ හොඳටම කරා. ඔන්න මේ විදිහට අපේ ලැවෙන්ඩර් මලා ෂෝට් ෆිල්ම් එකේ ෆොටෝග්‍රැෆි පැත්ත බැලුවේ අපේ සසිඳු. ඔන්න මේ විදිහට තමයි අපි සර්ප්‍රයිස් එක ලෑස්තුනේ. ඔයගොල්ලෝ බලන්න ඇති මම මේ කඩු ඉඩුවේ දුවන්නේ කොහෙද කියලා. හෙට මෙහෙට නිකන් අර මොකක් ඇදිච්ච කූඹියා වගේද කියලා මං කියන්නේ. එහෙට දුවනවා මෙහෙට දුවනවා හදිස්සියෙම එහෙට මෙහෙට දුවන්නේ. මම මේ ඉන්නේ හොටෙල් එකේ කිචන් එකේ. මොකද ඉස්සරහෙන් අපි දැක්කා අපේ ලැවෙන්ඩර් මල ඇවිල්ලා ඉන්නවා. මොකද අපි එයාට තමයි සර්ප්‍රයිස් එක දෙන්නේ. මොකද මට ඉස්සරහෙන් වෝකි ටෝකි වලින් සිග්නල් එක දෙනවා එයා මෙහෙට එනවා කියලා. මම ඒ සිග්නල් වලට අනුව කිචන් එකේ හැංගෙනවා. මොකද අපි සර්ප්‍රයිස් එකක් දෙන්න හිතාන් ඉන්නේ. මොකද එයා දන්නේ නැහැ මම මෙතෙන්ට අද එනවා කියලා. මම ඉන්නේ නැහැ කියලා තමයි එයා හිතාන් ඉන්නේ. මොකද මට සනීප නැති හින්දා මං කලින් කිව්ව මතකනේ මට සනීප නැති හින්දා මම අද ඉවෙන්ට් එකට සහභාගී වෙන්නේ නැහැ කියලා. එයාටත් එහෙම කියලා තිබ්බේ. අපේ ක්‍රූ එකේ කට්ටියටත් කියලා තිබ්බේ. වාහනේ ආපු කට්ටිය විතරයි දන්නේ මම අද ඉවෙන්ට් එකට සම්බන්ධ වෙනවා කියලා. එතකොට එයාලා කොහොමත්ම දන්නේ නැහැ මම අද ඉවෙන්ට් එකට එනවා කියන්න. ඒකයි මම මේ හැංගිලා ඉන්නේ අපේ කිචන් එක ඇතුලේ. මොකද අපි ලොකු ප්ලෑන් එකක් ගැහුවා. අවසාන මොහොතේ අපි සර්ප්‍රයිස් එකක් විදියට එහෙනම් මම ආපු එක දෙමු කියලා. සර්ප්‍රයිස් එක කියන්න ඕනේ නැහැ. ඉස්සරහට බලමු රස විඳින්න පුළුවන් වෙන සර්ප්‍රයිස් එකක් වෙයිද කියලා. මොකද මම මේ දුවන්නෙත් මට එන සිග්නල් වලට අනුව මට හැංගෙන්න තැනක් තිබ්බේ නැහැ. එයා ඉස්සරහ දොරෙන් ආවට පස්සේ මම පිටිපස්සේ දොරෙන් ඇවිල්ලා කිචන් එකට වෙලා හැංගිලා ඉන්නවා. කිචන් එකේ දොර ගාවින් මම බලනවා. එයා පළවෙනි ටේබල් එකේ තමයි ඉන්නේ. මොකද මට කර කියා ගන්න දෙයක් නැහැ. මට ඉස්සරහට යන්නත් නැහැ පිටිපස්සට යන්නත් නැහැ. ඉවෙන්ට් එක පටන් ගන්නකම් සර්ප්‍රයිස් කරන්න යන්නේ ඔන්න අද. මම අද උදේ තමයි ආවේ. කොහොම හරි සර්ප්‍රයිස් කරන්න තමයි යන්නේ. ඔන්න අද බලමු එයා සර්ප්‍රයිස් වෙයිද කියලා. අපිට දුර ඉන්නේ පළවෙනි ටේබල් එකේ ඉන්නේ. බලමු කොහොම වේද කියලා. මෙන්න මේ විදිහට දවල් 12 වෙනකොට අපේ ඉවෙන්ට් එක ස්ටාර්ට් කරන්න පටන් ගත්තා. අපේ ලයිව් ස්ට්‍රීම් ක්‍රූ එකත් බැහැලම් වැඩේ කරනවා. ඔන්න DOP මදුෂ් අයියා ඉවෙන්ට් එකට එන්ටර් වෙන මොහොත තමයි මේ තියෙන්නේ. පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඒ වෙලාවේ අපේ ඩිරෙක්ටර් තමයි ලයිව් ස්ට්‍රීම් එකේ මාස්ටර් විදියට ඉන්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ අපේ මදුෂ් අයියා තමයි ෆුල් ඉවෙන්ට් එකම මාස්ටර් විදියට කවර් කරේ ලයිව් ස්ට්‍රීම් එක. ගොඩක් ලොකු වෙනසක් කරනවා කියලා මම එහෙට මෙහෙට දුවදුව ගොඩක් ලොකු වෙනසක් කරනවා කියලා හැමෝටම පේනවා. මේ අවස්ථාවේ සහභාගී වෙන්න ලැබෙන එක ගැන ගොඩක් සතුටක් තියෙනවා. විශේෂ පුද්ගලයෙක් අත්පත් මත රැඳී සිටිනවා. ඉතින් ලැබෙනරමක් චිත්‍රපටයේ නළුවා. එහෙමත් නැත්නම් නිෂ්පාදකතුමා. කොහොමද? හොඳයි කියනවා ඊට පස්සේ ලැබෙන්නේ තමයි ෂෝට් ෆිල්ම් එකේ නිෂ්පාදකතුමා විදිහට නම සඳහන් කරනවා. මම දසුන් අතරොත් ඉතින් ඔබ මේ ලැබෙනරමක් චිත්‍රපටයත් එක්ක මේ දවස් ටිකේම රැඳී සිටින්නේ. මොකද හිතන්නේ මේ වගේ දෙයකට සම්බන්ධ වෙන්න සම්බන්ධ? අවශ්‍යම දුවත් මගේ පළවෙනි වැඩේ ඒක ඇතුලේ මම දැකපු දේවල් ඇතුලේ වෙච්ච සිද්ධිත් එක්ක මේක මට ලොකු අත්දැකීමක්. ස්තුතියි. ඉතින් ඔබට රතුපරස් මැද කුසල සභාවට යන්න අවසර දෙනවා. මේ විදිහට තමයි හරි ඔන්න ඔය විදියට තමයි 28 මුහුරත් උලෙල්ල කට්ටිය ලැහැත්ති උනේ. ලෑස්ති වෙලා අපි වැඩ කටයුතු ටික මේ විදියට ලස්සනට කරේ. ඔයගොල්ලෝ බලන් ඉන්න ඇති මොකද්ද මම දෙන්න හිටපු සර්ප්‍රයිස් එක කියලා. ඇත්තට මේකේ මාත් සර්ප්‍රයිස් වුණා. ඇත්තම කතාව කිව්වොත් අපිට දෙන්න තිබ්බ සර්ප්‍රයිස් එක අපිට හර්සරාට දී ගන්න බැරි වුණා. මොකද මම හර්සරාව සර්ප්‍රයිස් කරන්න ආවේදා මම යාට කියන්නේ නැතුව
එයා එක හින්දා ඉවෙන්ට් එකට ඇවිල්ලා මගෙත් එක වචනයක්වත් කතා නොකර ඉවෙන්ට් එකෙන් යන්නම ගියා. මට ඒක ගොඩක් අවුල්. අදටත් තාමත් එහෙම අවුල්. මොකද මමයි අපේ ටීම් එකේ ඔක්කොම සර්ප්‍රයිස් කරන්න බලාගෙන හිටියේ එයාව. එයා අපිත් එක්ක එක වචනයක්වත් කතා නොකර මේ විදිහට යන්න ගියා. සර්ප්‍රයිස් එක මම කියන්න ඕනේ නැහැ. ඒක නැති වුණ දෙයක්නේ. ඒක හින්දා මම ඒක ගැන ව්ලොග් එකේදී කියන්නේ නැහැ. ආයි කොතනවත් කියන්නේ නැහැ. සර්ප්‍රයිස් එකක් විදිහටම ගියා. ඒ කියන්නේ නැති වෙලා ගියා. ඒක හින්දා මම ආයි ඒක ගැන කතා කරන්නේ නැහැ. එහෙනම් තෑන්ක්ස් ව්ලොග් එක බලපු ඔක්කොටම.